Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන තමයි ආවේ ළමයි. ඉතින් අද අපි නුවරඑළිය යන ගමන් තමයි ඉන්නේ. view point එකක් ළඟ පොඩ්ඩක් නතර වුණා ළමයි. මෙතන හරිම ලස්සනයි. ඉතින් දැන් නුවරඑළිය ටවුන් එකට ළඟේ තමයි ඉන්නේ. අපි මුලින්ම ගියේ ගෙගරි පාක් එකට. ගෙගරි පාක් එක කියන්නේ හරිම ලස්සන තැනක් නේ. ඉතින් ගෙගරි පාක් එකේ මේ ගෙගරි වැවේ බෝට් රයිඩ් කරන විදිහ අපි බලන්න තමයි ආවේ. අපිත් අද ඉන්නවා බෝට් රයිඩ් එකක් යන්න. අපි ගියපු දවසේ ගෙගරි පාක් එකේ මල් පොඩ්ඩක් අඩුයි ළමයි. ඒ නිසා අපි වැඩිය මල් බලන්න ගියේ නැහැ. අපි බෝට් රයිඩ් එකක් කරන්න තමයි ටාගට් එක තිබ්බේ. අපි දැන් මේ බෝට් රයිඩ් එකක් යමින් ගමන් ඉන්නේ. දැන් වැව මැද හරිය වගේ තමයි ඉතින් අපි ඉන්නේ. ඉතින් මේ වැව මැදට ගියාම නුවරඑළිය වටේටම පේනවා. ඒ වගේම ලවර්ස් ලීප් දියැල්ල පේනවා. අද නම් අපි ලවර්ස් ලීප් දියැල්ල ළඟට ගියේ නෑ බලන්න. ඒකට යන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ලවර්ස් ලීප් දියැල්ල පවා මේ වැව මැදට ගියාම පේනවා. හරිම ලස්සනට. දැන් අපි පාලමෙන් එහා පැත්තට තමයි යන්නේ. ඉතින් ඔන්න ඒ විදියට ගෙගරි පාක් එකේ වටේ පොඩ්ඩක් අපි ඇවිදලා ඉවර කරලා අපි දැන් යන්නේ බෝඹුරු වැල්ල බලන්න. මේ බෝඹුරු වැල්ලට යන්න ගමන් තමයි ඉන්නේ. මේ යන පාර පවා පාරේ තියෙන ලස්සන පේනවනේ. ලස්සන කඳු වැටි, ලස්සන වටපිටාවක් තියෙනවා. දැන් අපි ඇවිත් ඉන්නේ බෝඹුරු වැල්ල. ඉතින් ලංකාවේ තියෙන ලස්සනම දියඇලි වලින් එකක් තමයි මේ බෝඹුරු වැල්ල. මගේ ආසම තැනක් තමයි මේ බෝඹුරු වැල්ල කියන්නේ. බෝඹුරු වැල්ල එහා පැත්තට යන්න තමයි අපි try එක දුන්නේ. හැබැයි ඒ වෙලාවේ වතුර පාර වැඩි නිසා අපිට එහා පැත්තට යන්න බෑ. සමහරු නම් ගිහින් ඉන්නවා. ඉතින් ඔන්න ඒ විදියට අපි බෝඹුරු වැල්ලේ ලස්සන බලන්න ගියා. ඉතින් තමයි ඊට පස්සේ අපි ගියේ ප්ලයින් රාවණා. ප්ලයින් රාවණා කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැනක්. මෙතන ලස්සන ගේම්ස් තියෙනවා ළමයි. මේ තියෙන්නේ ඔන්චිල්ලාවක නැගලා යන්න. මේක යනකොට ඈත පේනවා. අපි නම් ගියේ නැහැ. අපි එතෙන්ට වෙලා අනිත් අය යන දිහා පොඩ්ඩක් බලාගෙන හිටියා. මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලට ඒක පෙන්වන්න ඕනේ නිසා. ඒ ගේම් එකත් හරිම ලස්සනයි ළමයි. මෙයාලා ලස්සන වීඩියෝ ක්ලිප්ස්, ෆොටෝස් එහෙම මේක යන අයට අරගෙන දෙනවා. මෙතන තියෙන්නේ හරිම ඇඩ්වෙන්චර් දේවල් ළමයි. දැක්කහම නම් මටත් ආස හිතුණා. හැබැයි මම මේ වගේ දේවල් වලට පොඩ්ඩක් බයයි. ඒ නිසා මම ගියේ නැහැ. ඉතින් අපි ඔන්චිල්ලා වදින දිහත් පොඩි වෙලාවක් බලන් ඉඳලා දැන් ටික ටික උඩට යමින් ගමන් තමයි ඉන්නේ. මේ අද්දි වටපිටාව හරිම ලස්සනයි ළමයි. ඈත පේන්නේ ඇල්ලවැල්ලවාය පාර. අපිට පොඩියට පේන්නේ ඒ ඇල්ලවැල්ලවාය පාර තමයි පේන්නේ. උඩට යන්න හරිම ලස්සනයි ළමයි. ඉතින් ලංකාවේ තියෙන ලස්සනම තැන් තමයි ළමයි මේවා. ඉතින් අපි ගියපු දවසේ නම් වැඩිපුරම මේක බලන්න ඇවිත් හිටියේ පිටරට අය. පිටරට අය තමයි වැඩිපුරම මේක ගේම්ස් එල්ලම් කරන්නේ. ගොඩාක් දේවල් කරේ පිටරට අය තමයි. ඉතින් ළමයි මෙතනත් හරිම ලස්සනයි. මෙතන රාවණාගේ පිල්මයක් එහෙම හදලා තියෙනවා. හරිම ලස්සනට ෆොටෝස් එහෙම ගන්න පුළුවන් ලස්සන ෆොටෝස්. ඉතින් මේ මෙතන පේන්නේත් ගේම් එකක් ළමයි.
මෙතන තියෙන කේබල් එක එල්ලිලා ওই විදියට පහළට යන්න තියෙන කේබල් එක ආධාරයෙන්. ඔය ගොඩක් පිර රටවල අය මේ ගේම් එකත් සෙල්ලම් කරා අපි ඉන්න වෙලාවේ අපි ඉතින් ටික වෙලාවක් ඒක බැලුවා. ඉතින් මේ ප්ලයින් රාවණාවල ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙන ඇඩ්වෙන්චර් වලට. ඉතින් ළමයි ඔන්න ඔය විදියට අපි ප්ලයින් රාවණා ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ ඇල්ල තියෙන තවත් ලස්සන තැනකට. අපි හැමෝම වගේ කැමති නෙතෙන්ට යන්න. නයින් ආච් තමයි ළඟට අපි ගියේ. මං හරි ආසයි මෙතෙන්ටත්. නයින් ආච් බ්‍රිජ් එක බලන්න. එදා ගොඩාක් සෙනග හිටියා අපි ගියපු වෙලාවේ නම්. ඒ කියන්නේ බ්‍රිජ් එක පිරෙන්නම පේනවා ඇතිනේ. ගොඩාක් සෙනග හිටියා ඒ වෙලේ. හරිම මේ ගොඩාක් ක්‍රවුඩ් එක වැඩි. ඒ වෙලේ හරිම බිසි එතන. ෆොටෝ එකක්වත් ගහන්න හරි අමාරුයි. ඉතින් මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ පේනවා ඇතිනේ. ගොඩ සෙනග බ්‍රිජ් එක උඩ ගොඩාක් සෙනග හිටියා එදා මේ නයින් ආච් බලන්න ඇවිල්ලා. ඉතින් ඔන්න ඔය විදියට අපි දැන් එමින් ගමන් තමයි ඉන්නේ. එමින් ගමන් රාවණායල හම්බෙනවනේ. රාවණායල ළඟත් පොඩි වෙලාවක් නතර වෙලා තමයි ආවේ. ඉතින් අද දවසේ vlog එක මම මෙතනින් නතර කරනවා. ගිහින් එන්නම්. බයි. අලුත් vlog එකකින් හමු වෙමු.